ඖෂධය නම් ධර්මයමයි. ඒක පානය කරන්න. තිබෙන්නේ නැද්ද අපේ තථාගතයන් වහන්සේට එදා දීපංකර පාදමූලයේදී නිර්වාණය සාක්ෂාත් කරගන්න තිබෙන්නේ නැත්? තිබ්බා. කවුරු වෙනුවෙන්ද කැපකිරීම කරේ? අපි වෙනුවෙන්. තථාගතයන් වහන්සේ අසංඛේය වූ කල්ප ලක්ෂ 4ක් අප්‍රමාණ විදිහට කැපකිරීමක් කරේ. පින්වත්නි, දරුවෝ දන් දුන්නේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. හම්බෙච්ච මහා රාජ්‍ය දන් දුන්නේ අපි වෙනුවෙන්. බිරිඳ දන් දුන්නා අපි වෙනුවෙන්. මං මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ඇස් ඉස්මස්ලේ ගලවලා දන් දුන්නේ අපි වෙනුවෙන්. අපි මොකක්ද ඒකට හරියන්න කරන්නේ? එච්චර දේවල් කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන හරි පාර පෙන්නලා දීලා මේ පව් මේ පින් කියලා උගන්නලා මිනිස් වෙලා ඉපදුනහම ඒකෙන් වැඩක් ගන්න ඕන විදිහත් උගන්නලා අපි දැන් ඒකට සාධාරණයක් කරන්න ඕනේ.